දවසකම උදේ පාන්දරින්ම වහින්න පටන් අරගෙන. උදේට විතරක් සැරින් සැරේ ටික ටික වහින්න පටන් අරගෙන. උදේ පාන්දරින්ම වහින දවසට නම් උදේට ඇහැරෙන්නත් කම්මැලි. කම්මැලි කියලා ඉතින් නිදාගෙන ඉන්න පුළුවන් නේ. කවුද ඉතින් මේ ගෙදර වැඩ ටික කරන්නේ? ඔන්න අද මම උදේ පාන්දරින්ම සීතල වැස්සේ කන්න එළව රොටි ටිකක් හදාගන්න තමයි මේ හදන්නේ. එන්න ඉන්නවා මගේ ස්පොන්ජි සුරංගනාවි. ඉතින් ඔන්න එයාත් උදේ පාන්දරින්ම ඇහැරිලා තමයි ඉන්නේ. ඉතින් එයාගේ චූටි බණ්ඩියට බඩගින්නක් ඇවිල්ලා උදේම ඔන්න මට කියලා කෙසෙල් ගෙඩියකුත් ඉල්ලගත්තා. ඉතින් සූටික්කිට කෙසෙල් ගෙඩියක් දීලම වැඩ ටික පටන් ගන්න තමයි මේ හදන්නේ. එළවලු රොටියට අවශ්‍ය පේස්ට් එක හදාගන්න ඕන නිසා ඉස්සල්ලාම මම අල ටික සුද්ධ කරලා හොදලා කපලා අල ටික තැම්බෙන්න තිබ්බා. ඉතින් කියන්නකෝ බලන්න ඔයාලේ ගෙවල් වල මේ දවස්වල වහින වෙලාවට මොකද වෙන්නේ කියලා. ඔයාලත් රස කෑම එහෙම හදනවා ඇති නේද? ඕන්න දැන් මං හදන්නේ එළවලු රොටි බැටර් එක හදාගන්න. ඉතින් මම කිව්වනේ එළවලු රොටි හදන්න පිටි අනන්න ඉන්නව නෑ කියලා. ඒ නිසා අද මම මේ ටික හදාගන්න බැටර් එකක් වගේ තමයි මේ පාන් පිටි ටික හදාගන්නේ. ඔන්න දැන් නම් අපේ පාන් පිටි බැටර් එක හරි. අපි මේක චුට්ටක් පැත්තකින් තියලා අපි අපේ අල ටික පොඩි කරගමු. අල ටිකත් පොඩි කරලා ඉවර වෙලා ඒකටම මම හදාගත්ත ලුණු තෙම්පරාදුව එකතු කරනවා. ඔයාට ඉතින් මේකට සැමන්, මාළු, මස්, බිත්තර අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. අද මම මේ මුකුත් එකතු කරගන්නේ නැහැ. ඔන්න දැන් අපි අපේ එළවලු ටික හදන ගමන් තමයි මේ ඉන්නේ. මේක ඉතින් පෑන් කේක් හදනවා වගේම තමයි. පෑන් කේක් හදනවා වගේ පෑන් කේක් එක වගේ මේ බැටර් එක දාලා ඒකේ මැද්දට ඒකේ පිරවුමට අපි අර හදාගත්ත පේස්ට් එක දාලා නවා ගන්න තමයි තියෙන්නේ. ඔයාලට ඉතින් මේ වීඩියෝ එකේදී සූටිකගේ සද්දෙත් එහෙම මෙහෙම ඇහෙනවා ඇති. ඔන්න ඉතින් ඒකට මාත් එක්ක තරහ වෙන්න එහෙම එපා. එයා තාම ඉතින් තේරුමක් තියෙන වයසේ දරුවෙක් නෙවෙයිනේ තාම. එයා තාම චූටි බබෙක්. ඉතින් එයාට තේරෙන්නේ නැහැ අම්මේ මොකද්ද මේ කරන්නේ? අම්මේ මේ වීඩියෝස් කරනවා කියලා එයාට තේරුමක් නැහැ. ඉතින් එයාට හිතෙන වෙලාවට කෑ ගහනවා. ඔයාලට කරදරයක් වෙනවා නම් ඒක මේ වීඩියෝ එකට ඔන්න සමා වෙන්න. ඔන්න ඉතින් මම එළවලු රොටි රෝල් ටිකකුත් මේ විදිහට හදාගත්තා. මේ තියෙන්නේ අපි හරිම ඉක්මනින් ලේසියෙන්ම හදාගත්තු එළවලු රොටි ටික. ඉතින් දැන් තියෙන්නේ මේ ටිකේ රස බලන්න තමයි. උණුවෙන්ම රස බලන්න තමයි තියෙන්නේ. ඉස්සල්ලාම ඉතින් රස බලන්නත් එක්ක ඔන්න ඉස්සල්ලාම මම කාලා බැලුවා. ඇත්තටම රසයි. ඔයත් හදලා බලන්නකෝ. ඔන්න ඉතින් ගෙදර ඉන්න අනිත් දෙන්නටත් දෙන්න අරගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. මට කියන්න බැරි වුණානේ. අද මගේ හස්බන්ඩ්ත් ගෙදර ඉන්න දවසක්. ඉතින් ඔන්න හස්බන්ඩ්ට දීලා සූටික්කේ මමයිත් කෑවා. ඔන්න ඔහොම තමයි ඉතින් අද දවස අපේ උදේ වරුව ගෙවිලා. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.